මම හෙළිදරව් කරා සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ නිර්දේශය අත්‍යවශ්‍යයි චරිත සහතික ගන්න කියන කාරණාව. රජය නැහැ කිව්වා. දැන් ඒ තොරතුරු ලබා දුන්නු අයගේ නමුත් මම එදා කිව්වා. ඉතින් එහෙම කිව්වෙන් පස්සේ ඒගොල්ලන්ව CID එකට කනවන එක හරිද? දරු ඔතුමා දන්නවා මම මේ සභාවේ යම්කිසි හෙළිදරව්වක් කරා විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක කමිටුවල සභාපතිවරුන්ගෙන් අර චරිත සහතිකයක් ගන්නකොට අවශ්‍යයි කියලා ඒ නිර්දේශයක් ගැනීම අවශ්‍යයි කියලා ඒක ඇත්තටම රජය ප්‍රතික්ෂේප කරා. දැන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමනි මම මේ කරුණු නම් ගම් එක්ක ඉදිරිපත් කරා මේ සභාවේ. හෙට දවසේ ඒ අයව කැඳවලා තියෙනවා CID එකට මේ ඒගොල්ලෝගෙන් ප්‍රශ්න කරන්න. ඒතර ගරු කතානායකතුමනි මම විපක්ෂ නායකවරයා හැටියට මම මේ සභාවේ කරුණු කාරණා ඇත්ත කතාව කිව්වේ මං නංගන් ඔක්කොම මේ මන් ළඟ තියෙනවා මේ නංගන් යසන්ත ආරියසේන තෙවුනි ජයවර්ධන සකුෂා රොසානි මේ අය ඇත්තටම මේ ආරියසේන කියන මහත්මයා තමයි ඒ සභාවේ සභාපතිතුමා සිවිල් ආරක්ෂක කමිටුවේ දැන් එයාව කැඳවලා CID එකට හොඳයි ගරු පක්ෂනායකතුමා අවසන් නෑ මේක හරි බරපතල ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි ඔබතුමාට විනාඩිය ලබා දුන්නා බොහෝම ගෞරවයෙන් ඔබතුමාට විනාඩිය ලබා දුන්නා ඔබතුමාට මොකද ඔබතුමා පොයින්ට් එක ගරු ගරු කතානායකතුමනි විපක්ෂ නායකවරයා හැටියටත් මේ മന്ത്രിවරුන් සියලු දෙනාටත් අයිතියක් තියෙන මේ සභාවේ කරුණු හෙළිදරව් කරන්න මම හෙළිදරව් කරා සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ නිර්දේශය අත්‍යවශ්‍යයි චරිත සහතික ගන්න කියන කාරණාව. රජය නැහැ කිව්වා. දැන් ඒ තොරතුරු ලබා දුන්නු අයගේ නමුත් මම එදා කිව්වා. දැන් හෙට දවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ අයව කැඳවලා තියෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න ගන්න. එතකොට මට තොරතුරු ලබා දීලා ඒ තොරතුරු ලබා දුන්නු අයගේ නංගමුත් මම මේ සභාවේ කිව්වා මේ හැංගිලා කරපු දෙයක් නෙමෙයි. ඉතින් එහෙම කිව්වෙන් පස්සේ ඒගොල්ලන්ව CID එකට කනවන එක හරිද? හොඳයි. ඒකට ඔබතුමා තීන්දුවක් දෙන්නට ඕන.